මේ වෙනකන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය හැදිලා තිබුණේ සාමාන්‍ය පෙළ විෂයන් 9න් විෂයන් 6ක් සමත් වෙලා තවත් විෂයන් 3කට සම්මාන සාමාර්ථ ලබා ගත්තොත් විතරයි උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව හිමි වෙන්නේ. ඉතින් 2025 ඉඳලා මේ ක්‍රමය වෙනස් වෙනවා කිව්වොත් ඔයා පුදුම වෙයි. මොකද 2025 ඉඳලා උසස් පෙළ විෂය ධාරාවන් වලට තවත් අලුත් විෂය ධාරාවක් එකතු වෙලා තියෙනවා. ඒක තමයි වෘත්තීය විෂය ධාරාව. මේකේ විශේෂත්වය තමයි ළමෙක් O level සමත් උනත් අසමත් උනත් උසස් පෙළ සඳහා මේ විෂය ධාරාව හැදෑරීමේ අවස්ථාව හිමි වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ විෂය ධාරාව සම්බන්ධ සියලුම තොරතුරු සවිස්තරාත්මකව කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. මේ වගේ තොරතුරු දැනගන්න අපිව subscribe කරලා ඉන්නත් අමතක කරන්න එපා. මුලින් කිව්ව විදිහටම මේකේ විශේෂත්වය තමයි O level pass උනත් fail උනත් හැමෝටම මේ විෂය ධාරාව තෝරගත්තොත් උසස් පෙළ හැදෑරීමේ හැකියාව ලැබෙනවා. O level අසමත් වුණාම පාසල් හැර යන සිසුන්ට මේක ගොඩක් ලොකු අවස්ථාවක් වෙනවා. ඔවුන්ගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන වගේම රැකියාවක් ලබා ගන්න. ඉතින් මේ වෘත්තීය විෂය ධාරාව ඇතුලේ විෂයන් 28ක්ම තියෙනවා. මේ විෂයන් 28න් එකක් තෝරලා හදාරන්න පුළුවන්. අපි දන්න අනිත් විෂය ධාරාවල විෂයන් 3ක් තිබුණත් මේකෙදි එහෙම නැහැ. ඉතින් මේ තෝරගන්න විෂයෙන් සමත් වුණොත් NVQ level 4 මට්ටමේ වෘත්තීය පුහුණු සුදුසුකමක් ලබා ගන්න හැකියාව තියෙනවා. දැනට මේ වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608ක ක්‍රියාත්මක කරන්න කටයුතු සලකලා තියෙනවා කියලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් කොටසේ මේ පාසල් 608 තොරතුරු සඳහන් ලින්ක් එකක් මම දාලා තියෙනවා. ඒකට ගිහින් ඒ පාසල් 608 මොනවද කියලාත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්න අයදුම්පත් කැඳවීමත් මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. මේ විෂය ධාරාව ඇතුලේ මම කලිනුත් සඳහන් කරපු විදිහට විෂයන් 28ක් තියෙනවා. ෆැෂන් ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින්, ඔටෝමොබයිල්, ආගන්තුක සත්කාර, වගා කටයුතු, නිෂ්පාදන, විකුණුම් සහ අලෙවි, උපාය මාර්ග, පරිගණක ජාලා සහ දෘඩාංග, ටුවරිසම්, හෙල්ත් ඇන්ඩ් සෝෂල් කෙයා සහ තවත් විෂයන් රැසක් මෙහි ඇතුළත් වෙනවා. ඉතින් මේ වගේ නම ඇහුණත් තේරෙනවා අද ලෝකෙට මේ වගේ විෂයක් හදාරලා ගන්න සුදුසුකම් වලින් රැකියාව වෙළඳපොළ ඇතුලේ හොඳ තැනක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සියලුම විෂයන් වල ලිස්ට් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඇත්තටම මේ නව විෂය ධාරාව ළමයෙක් O level fail වුණත් එයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරගන්න අවස්ථාව ලබා දෙනවා. මේ මගින් ශ්‍රී ලංකාවේ වගේම වෙනත් රටවල් වලත් රැකියා අවස්ථා ගොඩක් තියෙන ක්ෂේත්‍ර වලට පාසල් ළමුන්ට සූදානම් කරනවා. ඒ නිසා O level fail වුණත් මේ වගේ අවස්ථාවක් නම් මග අරගන්න එපා. ඉතින් මං හිතනවා මේ අලුත් වෘත්තීය විෂය ධාරාව ගැන හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නා කියලා. කලින් කියපු විදිහට පාසල් සහ විෂයන් 28 ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් තොරතුරු දිගටම දැනගන්න අපිව subscribe කරලා තියාගන්න.